cooking challenge එකක් කරන්න යන්නේ. අද අපි යන්නේ පොලොස් කරිය කරන්න. පෙන්නන්න. පොලොස් යකෝ මේක කඩමු හැටි මතකේ මට තව පොඩ්ඩක් ගස්පල්ලුත් වෙනවා මේ මගුල් කඩන්න ගිහිල්ලා. ඇයි යකෝ පොලොස් කඩන්න. උඹටත් එක එක ලබ්බවල හොයාගෙන එනවනේ මගුල්. පොලොස් කඩන්න කවද්ද මේ බෙන්දත් හරිනේ කවද්ද උඹ පොලොස් කඩේ කියන්නේ. YouTube එකේ මොකක් කරලා ලබ්බක් බලනවා ඊට පස්සේ මට වද දෙනවා. ඔක්කොම ingredients ටික ready ඉතින් මේ තියෙන ingredients පෙන්නන්න හරි. හරි පෙන්නන්න. ඔක්කොම ingredients ටික මේ cooking channel එකකට කෙලින්න යන්නේ. step by step ඔයාලට කියලා දෙන්න කොහොමද හරියට පොලොස් කරියක් හදාගන්න කියලා. හරි උඹට මතකද ඔක්කොම? නෑ ඉතින් බලමු දවසක. ඉස්සෙල්ලා දිය කිරිද මිටි කිරිද දාන්න කියහන්කෝ. මේක නම් හරි නෑ වගේ. එහෙම හොල්ලගෙන පොල් ගෙඩියක් කියලා තට්ටු කරලා බලන්න. ඉතින් මං යන්නේ මෙන්න මේකේ. අනේ ඕකේ උයන්නේ අතේ මේ වැටිවත් තියෙන උයන්නේ බා. ඔය මොකද කරන්නේ? ඔන්ලයින් කරනවා බා. මම මේක එළියට කියලා කපාගෙන එන්නම්. ඔහෙන් හොයා ගන්නවද මන්නේ පොලොත් හොයන්න මොන මකුල් තියෙනවද දන්නේ පුදුම වදයක් දෙන්නේ අපේ ගේන්න. ආපෝ ඔයා තාම කොහොල්ල සුත්ත කරනවා. මම නම් කපාගෙන මොකද? මේ මයික් කපලා යන්න. එන්න කලින් මෙයාගේ මැටි හට්ටිය ෂේප් එකේ ගන්න ඕනේ. ඔව් හරි හත් කපාගත්තා. තවම ඔයාට එක්කම කපනවා නේද? මේ පොඩිද? මේ මො හට්ටි මාරනවද? මම මේකට දෙන්නේ. නෑ නෑ මේක මගේ. හරි අපි දැන් පොලොස් කරේක හදන්න පටන් ගන්න යන්නේ. රහටම උයන කෙනා තමයි දිනන්නේ. හට්ටිය. හරි අපි පටන් ගමු හදන්න. පටන් කිව්වට ඉස්සෙල්ලාම දාන්නේ මොකද්ද මතක නැහැ කහ කුඩු දාන්නේ. අපිලවි මතක නෑනේ. මේ කියන්නේ ඔය කිර දාන්නේ මොකද අතින් දාන්නේ. කුටා පදම වැරදුනාද මන් දන්නේ. දැන් මොකක්ද ඊළඟට දාන්නේ වීඩියෝ එක හරියට බැලුවෙත් නෑනේ. අයියෝ මිරිස් කුඩුද තුන පහ කුඩුද කුරුඳුද මොනවද දාන්නේ කියලා මතක නෑනේ අප්පා. ඔන්න ඔය අවුලක් නැහැ හැම එකෙම පොඩ දානවා. ඉතින් ඔය ඔක්කොම දාන්න එපේ. බබා මේ කුරුදු නේද මේක ලොකු එකම දාන්න බෑ. මාත් පඬිතුකමට වීඩියෝ එක බැලුවේ නෑනේ. කමක් නැහැ. ඉතින් මෙයා දාන හැම එකම දාන්න ඕනේ. ඔක්කොම දැම්මා. ඊළඟට මොකද කරන්න තියෙන්නේ ලුණු දාලා අත ගන්න ඕනේ. හොතට අත ගන්න ඕනේ. කොරක එහෙම දාලා හොතට අත ගන්න ඕනේ. මගේ කියන පොඩි අවුලක් තියෙනවා වගේ. පොඩ්ඩක් හිටි ඉස්සලා දී කිරිද මිටි කිරිද දාන්න නැහැ. ඔන්න ඔය ටිකක් දාලා දාමු. පොඩ්ඩක් වැරදුනාද මන් දෙන්නට කන්ෆිඩන්ට් පිටින් ඉන්න ඕනේ. මගේ කොතන යනවා බබේ. දැන් ඇදිලානේ. ඔය ආයෙත් බලමු. හේ ඔබ බලන්න ඕනේ. හරි. ඔක බලමු රා බලමු ඉස්සලා. මරු. එහෙම නෑ. මම දෙනවා 10න් 10. ඔය විදිහට කරලා තියෙන්නේ. හරි මගේ බලන්න ඕනේ හරියට. ඕකේ පාන් කැල්ලක් අඬුවා. ඕකේ that's it bye.